ඔබ මේ දකින්නේ තාත්තා කෙනෙක්ගේ උතුරා යන ආදරය ගැන කියවෙන අපූර්ව වීඩියෝ එකක්. කිරින්ද සුන්දර මුහුදු වෙරළේ ගල් පරවල වැදිමින් සුදු පෙන කැටි විහිදෙමින් ගලා යන දිය රැලි අතරේ කිමිදෙමින් සතුටෙන් ගත කරපු තරුණයෝ තුන්දෙනෙක්ගෙන් එක් තරුණයෙකු දිය රැල්ලට හසු වී ටිකෙන් ටික මුහුදේ දියම දෙසට ඇදී ගියා. යාළුවෝ දෙන්නට කර කියා ගන්න දෙයක් නැහැ. තමන්ගේ යාළුවෝ බේරගන්න උදව් ඉල්ලලා කෑ ගැහුවා. මිනිස්සු ටිකෙන් ටික මුහුදු වෙරළට ඇදී ආවා. ඒත් හැමෝගෙම මුහුණුවල තිබුණේ ලොකු අසරණ බවක්. ඈත දියඹේ මරුවක් සමග සටන් කරමින් සිටින තරුණයාගේ හිස පෙනී නොපෙනී යන අයුරු ගොඩක් දෙනෙක් මුහුදු වෙරළට වෙලා සුසුම් හෙළමින් බලාගෙන හිටියා. මේ අතර වයස අවුරුදු 60-70ක දීවරයෙකු තරුණයන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව ඔරුවක් මුහුදට දියත් කළා. ඔරුව ටිකෙන් ටික අර තරුණය ළඟට ලං වුණා. වෙරළ හිටපු හැමෝම සතුටින් කෑ ගැහුවා. හැමෝගෙම මුහුණුවල ලොකු සතුටක්. තරුණයා ඔරුවට නංවාගෙන වෙරළට රැගෙන ආවා. ඒ තරුණයා කෑ ගසමින් කිව්වේ එකම එක දෙයක් ගැන. ඒ තමයි හංසන පුතේ තාත්තා ඔයාව දාලා යන්නේ නැහැ කියන එක. තමන්ගේ පුතාව ජීවිතය කරගත්ත ආදරණීය තාත්තා කෙනෙක්. පැයකට ආසන්න කාලයක් මුහුදු රළ සමග පොරබදිමින් ජීවිතේ රැකගන්න ශක්තියක් උනේ ඒ උතුරා යන දරු සෙනෙහස. ඉතින් මේ වගේ තොරතුරු අරගෙන අපේ channel එකත් subscribe කරලා අපිත් එක්ක නැදින්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.